මං කෙටියෙන් කියන්නම් මේ විදිහට. මිස් මම මාස කිහිපයක් තිස්සේ දෙවනි බබා වෙනුවෙන් උත්සාහ කරනවා. ඒ වුණාට මට මාස 7-8කට සැරයක් ඕසප් වීම සිදුවන්නේ. හරියට ක්‍රමවත් නැහැ. හෝමෝන පෙති බිව්වොත් විතරයි මට ඕසප් වීම සිදුවන්නේ මිස්. ඒකට මම මොකද්ද කරන්න ඕන? අවශ්‍ය නිෂ්පාදන මොනවද මං ගන්න ඕනේ. ඉතින් එහෙම තමයි එයා දැන් මාසයක්වත් නැහැ සති කිහිපයකට කලින් මගෙන් ඇහුවේ. එයා මගෙන් අහනවා හාතාවාරියේ පවුඩර් එක විතරක් බීලා ඇතිද කියලා. ඉතින් මේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් කැඳ වර්ග දෙකෙන් එකක් විතරක් බිව්වොත් ඇතිද කියලා. ඒ වුණාට එයා හිඟුරල පිටි එකයි හාතාවාරියේ පවුඩර් එකයි දෙකම යූස් කරන්න ගත්තා මගෙන්. දෙකම දවසක් කර දවසක් එයා යූස් කරා. ඉතින් එයා කැඳ වර්ග දෙක බීලා සති දෙකක් වගේ යනකොට මේ වගේ කමෙන්ට් එකක් මට දානවා. එයාට ඕසප් වීම වෙන්නෙත් මාස 7-8කට සැරයක්. නමුත් කැඳ වර්ග දෙකම බීලා යට සති දෙකකින් එයා ප්‍රෙග්නන්ට් කියලා දැනගෙන තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ඉංග්‍රීසි බෙහෙත් වලින් රිසල්ට් එකක් නැතුව తాවකාලික විසඳුම් පමණක් ලැබුණට මේ කැඳ වර්ග දෙක බීවොත් අනිවාර්යෙන්ම ඉතා ඉක්මනින්ම මේ සති දෙකක් ඇතුළත බීලා රිසල්ට් එකක් ගත්තා වගේම ඔයාලට පුළුවන් ප්‍රෙග්නන්ට් වෙන්න. ඒ වගේම ඔයාලගේ බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු කරගන්න. ඉතින් ඔයාලත් හිඟුරල කැඳ හාතාවාරියේ කැඳ ඒ වගේම පිරිමි අය වෙනුවෙන් තියෙන අශ්වගන්ධ ටී එක ට්‍රිපල් ආර් කැප්සූල් ඇඟ උෂ්ණය වැඩි අයට අරගෙන ඉක්මනින්ම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.